බයිපෝලර් ඩිසෝඩර් එක තියෙන අයට ඉතාමත් වැදගත් දෙයක් තමයි මම මේ අද වීඩියෝ එකකින් කියන්න යන්නේ. ඉතින් බයිපෝලර් ඩිසෝඩර් එකට ඔයා කොයිතරම් ට්‍රීට්මන්ට්ස් ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේ දේ ඔයා කරන්නේ නැත්නම්. මම මේ කියන්න යන වැදගත් දේ තමයි බයිපෝලර් ඩිසෝඩර් එකක් තියෙන අයට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන හොඳ ඩේලි රුටින් එකක්. ඉතින් මේ ඩේලි රුටින් එක යටතේ තියෙන ප්‍රධාන දේ තමයි තමන්ට තියෙන්න ඕන හොඳ ස්ලීප් ෂෙඩියුල් එකක්. ඒ කියන්නේ එක එක දවස්වලට එක එක වෙලාවට නිදාගන්නේ සහ ඇහැරෙන්නේ නැතිව තමන්ට තියෙන්න ඕන යම් නිශ්චිත වෙලාවක් මේ වෙලාවට තමන් නිදාගෙන මේ වෙලාවට ඇහැරෙනවා කියලා. හේතුව මේ බයිපෝලර් ඩිසෝඩර් තත්ත්වයේදී ඒගොල්ලන්ගේ මේ මේනියා හෝ හයිපෝමේනියා තත්ත්වයන් ට්‍රිගර් වෙන්න. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් උත්සන්න වෙන්න බොහෝ විට බලපාන ප්‍රධාන කාරණය තමයි මේ ඉරෙගියුලර් ස්ලීප් පැටර්න් එකක් තිබීම. ඉතින් ඒ නිසා බයිපෝලර් ඩිසෝඩර් එක තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ හොඳ ස්ලීප් ෂෙඩියුල් එකක් පවත්වාගෙන යන්න අවධානය දෙන්න ඕන. ඉතින් මේ හොඳ ඩේලි රුටින් එකක් පවත්වාගෙන යාම යටතේ හොඳ ස්ලීප් ෂෙඩියුල් එකකට අමතරව තමන් කෑම කන වෙලාව, ඒ වගේම තමන්ගේ බෙහෙත්, ඒ කියන්නේ මෙඩිකේෂන්ස් තමන් ගන්න වෙලාව, ඒ වගේම තමන් මොනවා හරි එක්සර්සයිස් කරනවා නම් තමන් ඒ එක්සර්සයිස් කරන වෙලාව, මෙන්න මේ හැම දෙයකටම යම් නිශ්චිත වේලාවක් තමන් දවස තුල තියාගන්න ඕන. ඉතින් මේ විදිහට බයිපෝලර් ඩිසෝඩර් එකක් තියෙන අය මේ හොඳ ඩේලි රුටින් එකක් පවත්වාගෙන යාමේ වැදගත්කම තමයි මේ හරි ඩේලි රුටින් එකක් තිබීම ඉතාමත් වැදගත් වෙනවා අපේ සර්කේඩියන් රිද්ම් එක. ඒ කියන්නේ මේ බොඩි ක්ලොක් එක හරි විදිහට පවත්වාගෙන යන්න. ඉතින් මේ බොඩි ක්ලොක් එක, ඒ කියන්නේ මේ සර්කේඩියන් රිද්ම් එක හරි විදිහට පවත්වාගෙන යාම ඔස්සේ මේ බයිපෝලර් ඩිසෝඩර් එකේදී මේ මේනියා හෝ හයිපෝමේනියා තත්ත්වයන් වලට ට්‍රිගර් වීම අවම කරගන්න. ඒ වගේම තමයි ඔයා දැනට ට්‍රීට්මන්ට්ස් ගන්නවා නම් ඒ ට්‍රීට්මන්ට්ස් වලින් හොඳ ප්‍රතිඵල ලබා ගන්නත් ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ඔයා බයිපෝලර් ඩිසෝඩර් එක තියෙන කෙනෙක් නම් එවෙනුවෙන් ට්‍රීට්මන්ට්ස් ගන්න කෙනෙක් නම් තමන්ගේ ඩේලි රුටින් එක හරි විදිහට පවත්වාගෙන යන්න අමතක කරන්න එපා.